Koshi with happy family. අද සෙනසුරාදා දවසේ රසම රස මේ තේ වෙලාවට බොන රසම රස කෑමක් හදන්නයි හදන්නේ. අපි බලමු ඒක කොහොමද හදන්න කියලා. ඒකට ඕන පාන් පිටි අල කරි විතරයි. අපි දැන් ඒකට සීනි, ඊස්ට්, ලුණු එක් කරගත්තා. ඊට පස්සේ ඇස්ට්‍රා පොඩ්ඩක් එකතු කරගන්න ඕන ඇලෙන ගතිය නැති වෙන්න. ඊට පස්සේ මද රස්නේ වතුර වලින් තමයි අපි මේක අනා ගන්න ඕන. මේක විනාඩි 10ක් විනාඩි 5කට එහා ඩෝ එක හොඳට අනා ගන්න ඕන. වතුර චුට්ට චුට්ට දාගෙන ඩෝ එක හරියනකම් අපි අනා ගන්න ඕන. ෆිනිෂ් වෙන්නම මේක අනා ගන්න ඕන. නැත්තම් ඒක පදම හරියට ආවේ නැතොත් හරියන්නේ නැහැ. ඊට පස්සේ අනලා පැය භාගයක් විතර මේක හොඳට පිපෙන්න අපි පිඟානකින් වහලා තියන්න ඕනේ. මේ වෙලාවේ අපේ චූටි දූත් ඇවිල්ලා මට මේ කෑම හදන්න උදව් වෙනවා. අල ටික පොඩි කරන අය ඇවිල්ලා අපි බලමු ඊට පස්සේ අල කරිය හදාගන්නේ කොහොමද කියලා. හදාගත්තු අල කරිය දැන් අපි මේ පිටි ගුලිය තුනී කරගන්නවා. ඊට පස්සේ අපි හදාගත්තු අල කරියෙන් පොඩ්ඩක් එකතු කරනවා. ඊට පස්සේ පිහියෙන් ඔන්න මේ ආකාරයට ඇදේට කපා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට අපි මාළුවෙක්ගේ හැඩේ ආකාරයට නවා ගන්නවා.
දැන් අපිට පේනවා මාළුවෙක්ගේ ආකාරයට මේක නවාගත්තට පස්සේ මේ අවන් එක සෙල්සියස් අංශක 200ට විනාඩි 10ක් ප්‍රීහීට් කරගන්න ඕන. එතකන් අපි දැන් මේ හදාගනිපු එකට මේ බිත්තර සාරු කැමතිනම් අවශ්‍යම නැහැ. කැමතිනම් විතරක් මේ ආකාරයට අපිට බිත්තර සාරු එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි හදාගත්තු කෑම එක මේක විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න තියලා අපි අවන් එකට මේක දාමු.